හෙල්ලෝ එව්රිවන්. ඉතින් අද vlog එක මොකද්ද? අද vlog එක තමයි අපේ නංගි NVQ level එකක් complete කරා. ඉතින් ඒකේ සහතික ගන්න දවස් තමයි අද. මම මේ ලෑස්ති වෙන්නේ ඒකට යන්න. ඉතින් මේ එදාට කලින් දවසේ රෑ මම මේ ඇඳුම් ලෑස්ති කරගන්නවා. මෙන්න මේ බ්ලවුස් එකයි, ඊට පස්සේ මෙන්න මේ රෝස් පාට බ්ලවුස් එක, ඊට පස්සේ තව ට්‍රවුසර් එකක්, බ්ලවුස් එකේ පිටිපස්සේ බෝ එකක් තියෙනවා. මේ ට්‍රවුසර් එකයි ඔෆිස් ට්‍රවුසර් එකක්. ඒක මම පාටට හරි කැමතියි. ඒක මාර ලස්සනයි, යුනික් වගේ. මෙන්න මේ සිපර්ස් දෙක රෝස පාට අරකට ගැලපෙන විදියට රෝස පාට දෙකක් මම ඉතින් ගත්තා. දැන් මේ ටැග් සේරම කඩලා මම පිළිවෙලට අයන් කරලා තියෙනවා උදේට ඇඳන් යන්න ලේසි නිසා. රෑ ඒව ලෑස්ති කරනවා. ඊට පස්සේ උදේට මට පට ගාලා නැගිට්ට මූණ සෝදගත්ත ඇඳ ලෑස්ති වුණා. එහෙම නිසා මම ටැග් ටික එහෙම කඩලා උදේට ඕව කඩන්න ගියාම ඉතින් ටිකක් පරක්ක වෙනවනේ. ඉතින් මම රෑ ලෑස්ති කරගත්තා. ඒක නිසා මට ලේසි නිසා. අපි බලමු උදේට මම ලෑස්ති වුණාම කොහොමද කියලා. ඊට පස්සේ අපේ තාත්තා කඩේ ඉන්නකම් කඩේ ගාවන ඇත්තු ප්‍රිවිල් එක කඩේ ඉන්නකම් මායම්මා යනවා සැලුන් එකට. කඩේ ගාව ඉඳන් පොඩි තුරේ තියෙන සැලුන් එකට යනවා. ඒවක් යනවා කිව්වා, වෙලාවක් කිව්වා අපිට එනවා කියලා. ඒ වෙලාව හරි නිසා අපි සැලුන් එක ගාවට යනවා. දැන් මේ පයින් යන්නේ සැලුන් එක ළඟට. සැලුන් එක ළඟට ගිහලා ඉතින් අක්කා එනකන් අපි වේලාසිනින් අපි ගිහිල්ලා හිටියේ එතෙන්ට වෙලා. ඉතින් අම්මයි මා ඉන්නවා. අම්මට ඔසරිය ඇඳ ගන්නයි. අම්මට මේකප් එක දාන්න. මම මේකප් දාන්න හිතාගෙන ගියේ නෑ. මම කියලා හිතුවා. දැන් මේ අම්මට ඔසරිය අඳිනවා. ඊට පස්සේ මේ ඉතින් අම්මා ලේස්තිනේ මම එතකන් ඉතින් හිටියේ. මේ ඉන්නේ මම. ඊට පස්සේ මගේ මේකප් එක දාන්න මේ මම ඇත්තට මේකප් දාන්න හිතාගෙන ගියේ නෑ. මම නෝමල් යනවා කියලා හිතුවා. ඊට පස්සේ මගේ මේකප් එකට සල්ලි ගත්තේ නෑ. නෝමල් මේකප් එකක් දාලා ඉවර වෙලා මේ සල්ලි ගත්තේ නෑ. ඉතින් ඔහම යන්න එපා කියලා ඉතින් එයා කිව්වා. ඊට පස්සේ යාම ඉතින් ෆ්‍රී මට මේකප් එක දැම්මා. ඊට පස්සේ ඉතින් ටිෂු එකකුත් එයා දුන්නා. අතේ තියාගෙන ඉන්න කියලා. ඊට පස්සේ මේ දැන් ඉතින් මේ යන ගමන් තව දෙයක් රුපියල් 800යි ගත්තේ. අම්මටයි මටයි දෙන්නටම රුපියල් 800යි ගත්තේ. අන්දන්නයි මේකප් එකටයි රුපියල් 800ට ඉතින් දැන් කරන්න බැහැනේ. ඉතින් එයා ඉතින් 800යි ගත්තේ. ඔයාලා පැත්තේ කොහොමද ඩ්‍රෙසින් එකක් කීයක් විතර වෙනවද කියලාත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊට දැන් මේ යනවා තැනට. මේ ටික යනවා කූල්ම කූල්. දෙපැත්තෙම ගස් කොළන් හින්දා මේ ටික යද්දි කූල්ම කූල්. මේ ඉන්නේ ඉතින් මම, මේ ඉන්නේ අම්මා. මේ අපි දෙන්න ඉතින් පොඩි කතාවක් දාගෙන යන ගමන් තමයි ඉන්නේ. මේ බලනවා මම මේකප් එක මොකද කැතයිද ලස්සනයිද කියලා. අපි ගිහිල්ලා හම්බෙමු එතෙන්ට. තව පොඩ්ඩ දුරයි තියෙන්නේ යන්න. අපි දැන් ඇවිල්ලා ඉන්නේ. දන්න කෙනෙක් කියන්නකො මේ කොහෙද කියලා. මේ බස් වලට එකයි මේ තැනයි. දන්න කෙනෙක් කමෙන්ට් එකක් දාන්න මේ කොහෙද කියලා. දැකලා පුරුදු තැනක් නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. දැන් අපි මේ ටෝකන් එකක් තියෙනවා. අපි ඒකත් අරගෙන උඩට යනවා. අපිට තියෙන 11 ඒ පේලිය වාඩි වෙන්න තමයි තියෙන්නේ. ඒ පුටුවල. දැන් මේ අපි උඩටම ඇවිල්ලා ඉන්නේ. කොහෙද කියලා ඔයාලා හිතන්නේ මේ කොහෙද?
ඇත්තටම මාරම ලස්සනයි view එක. දැන් අපි වාඩි වෙලා ඉන්නවා. තාම පටන් අරගෙන නැහැ. දැන් අපි මේ වාඩි වෙලා ඉන්නවා උත්සවේ පටන් ගන්නකම්. තව ටිකකින් පටන් ගන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලා බලන්නකෝ කොහොමද කියලා. ලස්සන නැටුම් ටිකක් තියෙනවා. ඔයාලට බලන්න තමයි තියෙන්නේ. KK උදයන්ත මහතාණනි ඔබතුමාට මුලට යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
විෂය නිපුණතාව වගේම අඛණ්ඩ ඉගෙනීම Congratulations to all of you, and may your future will be illuminated like the flames of the lamps on your head. Having been නොනවතින හෝරා යන්ත්‍රයේ කටු අතර පැටලී දිව යන ජීවිතයට විවේකය නැවති හුස්මක් ගන්නට ඔබ සියලු දෙනාටයි ආරාධනය විවේක මේ ඉන්න අපේ පෙරේ හිටපු සෙට් එක මේ ඉන්නේ අපි ඊට පස්සේ අපිට තේ හම්බුණා ටී හම්බුණා කේක් හම්බුණා බනිස් හම්බුණා විවේක ඉන්ටර්වල් එකට හම්බුනේ මේ සේරම
එයාගෙන අතිශක්තියෙන් කතා කරනවා කියලා. නමුත් ඇත්තටම ඔෂාරා කියන්නේ ඕල් රවුන්ඩර් කෙනෙක්. මම හොයාගත්ත. බොහෝම හැංගිලා ලැජ්ජාවෙන් මේ අවස්ථාවේදී එතුමියගේ සුරතින් සහතික පත්‍රය හිමි කරගන්නේ 2024 සී කණ්ඩායමේ BA චමෝවිරක්ෂාණී. රෙදි කෑල්ල කපන්න එන මිනිස්සුන්ගෙන් අපි බැනුම් අහන්නත් ඕන. ඉතින් අර ඒ වගේ Mahartin Shubhana Ganga Vehi Vinyale Hanga Esin Panahi Sarayama Makarandi Sari Khilva Asha Vima Sita Dalva Seya Vannavaki Mansiva Paya Visada Umari Eya Mikaro Emberi Rudhari Vanamavari Manakalamila Rangana Rudhari Vanamavari Manakalamila Rangana Rudhari Vanamavari Manakalamila Rangana Manasarina Desina Manasai Neelavena
මනසේනා රන්තෝලි නර්තනගේනා නොම මාගේ දේතෝ යාවෙනා සලාටි සරපොටකාලා උත්තලාවේ ගත සුලවාලා සලාටි ප්‍රේමා උලුරේමා මත්තිලා නොමෝලා යාවි සත උමරි යාවි කරු එඹරි රුධාරි ඊට පස්සේ තිබුණා මව් ගුණාර කියනවා ඒකට ළමයි ඉතින් ගොඩක් සංවේදී වුණා ළමයිතුයි අම්මලයි දෙමව්පියෝ දෙන්නමයි තව එතන හිටපු අනිත් අයයි ගොඩක් ඒ වෙලාවෙ ඉතින් සංවේදී වුණා ඊට පස්සේ සේරම උත්සවය ඉවර වෙලා ඊට පස්සේ අපි බස් එකේ ගෙදර ආවා මම බස් එකේ ආවා අම්මලයි අම්මලා තාත්තලා වීල් එකේ ආවා ඊට පස්සේ අපි ටිප් ගත්තා ඉතින් මේ vlog එක මෙතනින් ඉවරයි ආයේ මේ වගේ ලස්සන vlog එකකින් හමු වෙනකන් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න bye